හෙලෝ සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී ඔබ සියලුම දෙනාට. අදත් බියුටි මනෝද්‍යා channel එක තුලින් ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඕගලන්ට අරගෙන එන්නේ ඕගලන්ගේ විශේෂිත වූ ඉල්ලීම ඉෂ්ට කරන්න. මොකද ගොඩක් දෙනෙක් මට කතා කරලා කියනවා, මැසේජ් කරලා කියනවා මුණට දාන පිග්මන්ටේෂන් සහ කළු ලප ඉවත් කර ගැනීම සඳහා පැක් එකක් මගේ මූණටම කරලා පෙන්වන්න කියලා. ඉතින් මම පිග්මන්ටේෂන් වලට නම් වීඩියෝ 6ක් 7ක්ම කරලා තියෙනවා. ඒ වගේ හොඳ ප්‍රතිඵල ගත්ත අයත් ඉන්නවා. නමුත් ගොඩක් දෙනෙක්ට බ්‍රයිට් ක්‍රීම් එක හොයාගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පිටරටවල වල ඉන්න අයට ලංකාවේ නම් හොඳ ෆාමසිස් වල තියෙනවා. ඒ රටවලත් ඇති. ඒගොල්ලන්ට සොයා ගන්න අපහසුතාවයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා නිවසේදීම ක්‍රමක්‍රමයෙන් පිග්මන්ටේෂන් අඩු කරගන්න සහ පළමු දිනේදීම මුණ පැහැපත් වෙලා සුදු වෙන ක්‍රීම් එකක් දැන් හදලා මං දැන් ගාලා ඕගලන්ට ඒකේ ප්‍රතිඵල පෙන්නනවා. විනාඩි 5ක් රැඳී සිටින්න ඕගලන්ට ටක් ගාලා මේක කරන හැටි බලා ගන්න පුළුවන්. හැබැයි ඒක ගාලා විනාඩි 20ක් විතර ඉන්න ඕන පැක් එක අයින් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකට කරන්නේ එක හදලා පැක් එක ගාලා සුදු වෙන හැටි පෙන්වන්නේ. මම ඊළඟ කොටස වීඩියෝ කරන්නේ විනාඩි 20කට පස්සේ. ඒ දෙක කම්බයින් කරලා තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න විනාඩි 5කින් මේක හදාගෙන මුණේ ගාගෙන විනාඩි 20කට පස්සේ තමයි ඔයගලගේ මුණේ ප්‍රතිඵලය ඔයගොල්ලෝ දකින්න ඕන. ඒක නිසා පටලව ගන්න එපා. ඉතින් සුපුරුදු පරිදි මම ඔයගලන්ගේ ඉස්සෙල්ලා ඉල්ලා සිටිනවා අදත් මගේ මේ වීඩියෝ එක බලලා මේ තාක්කල් මට ඔයගලගේ subscribe එක නොලැබී තියෙනවා නම් පමණක් subscribe කරලා bell icon එක click කරන්න. මොකද මගේ වීඩියෝ අප්ලෝඩ් කර සැරින්ම ඔයගලගේ ප්‍රොෆයිල් එකට ඩිස්ප්ලේ වෙන නිසා. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි මේක කරන්නේ කියලා. මේ තමයි මේ පැක් එකට අවශ්‍ය කරන දේවල්. මේ අර්තාපල් ගෙඩිය මම තම්බලා අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ තමයි තක්කාලි, මේ ලෙමන්, මේ තමයි මීකිරි. මීකිරි කියන්නේ හොඳ බ්ලීචින් එකක්. අපේ ශරීරයට ගුණාත්මක වෙනවා වගේම අපේ සම පැහැපත් ගන්නවන දෙයක් තමයි මේ මීකිරි කියන්නේ. ගොඩක් දෙනෙක් බියුටි ෂොප්ස් වලින් ගන්නේ කෘත්‍රිම බ්ලීච් වර්ග. ඒ බ්ලීච් වර්ග වල අන්තර්ගතයේ තමයි ඇමෝනියම්. ඔයගොල්ලන් කරපුවා දන්නවා ඇති බ්ලීච් එකක් කරනකොට ඇමෝනියම් ගඳ තමයි අපේ ලහයට දැනෙන්නේ. ඒක හැමත හරිම සැරයි. උඩහම පැහැපත් වුණාට අපේ සමේ ස්තර 8ක් විතර තියෙනවා. ඒ සමේ තියෙන යට ස්තර ඩැමේජ් වෙනවා. කාලයක් යනකොට උඩ සම ක්‍රමයෙන් ඉවත් වෙනවා. අලුතෙන් හැම එන්නේ ඒ සම දුර්වර්ණ වෙලා තිනවට අමතරව මුහුණේ ලප කැලල් පිග්මන්ටේෂන් වගේ පැචස් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ නිසා ස්වභාවික මීකිරි වලින් අපිට පුළුවන් හොඳ බ්ලීචින් එකක් කරගන්න. දැන් අපි මේක කරන හැටි කරලම බලමු. දැන් මම මේ අර්තාපල් ගෙඩිය කුඩා කොටස් වලට කපලා බ්ලෙන්ඩර් එකට දාගන්නවා. ඊළඟට මම මේක එකතු කරන්නේ තක්කාලි. මේකේ ජූස් එක පමණයි. ඊළඟට මම මේ ලෙමන් ගෙඩියෙන් භාගයක් කපලා ජූස් එක මේකට එකතු කරනවා. ලෙමන් හොයාගන්න නැතිනම් දෙහි ගන්නත් පුළුවන්. මේ ජූස් ටික මේකට මිල් කරනවා. මම මේ දාලා තියෙන්නේ බ්ලෙන්ඩර් එකේ ග්‍රයින්ඩර් එකට. මොකද බ්ලෙන්ඩර් එකට දැම්මොත් එහෙම වතුර දාන්න වෙනවා. බ්ලෙන්ඩර් එකේ ග්‍රයින්ඩර් එකට දැම්මම වතුර නොදා අපිට මේ පැක් එක ක්‍රීම් එකක් වගේ හදාගෙන සුමානියක් දෙකක් මුනේ ආලේප කරන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරන්නේ මීකිරි. මේ තමයි වැල්මී කුඩු. මේ වැල්මී කුඩු පවුඩර් එක නැතිනම් ඔයගලන්ට පුළුවන් කෝන් ෆ්ලාස් වල්පයක් එකතු කරන්න. නමුත් මූණේ සම පැහැපත් වෙනවා මේ වැල්මී වලට.
වැල්මීමම තේ හැන්දේ ප්‍රමාණය තමයි එකට එකතු කරන්නේ. අවශ්‍ය කරන සියලුම දේවල් මේකට එකතු කරගෙන තියෙන්නේ. දැන් මම මේ ග්‍රයින්ඩ් කරන්න හදන්නේ. මේ බලන වර්ණවත් ක්‍රීම් එකක් තමයි ඒකේ ප්‍රතිඵලය මට ලැබෙන්නේ. දැන් අපි මේක මූණේ ආලේප කරමු. මේ වගේ ස්පොන්ජ් එකකින් තමයි උගලට ගාලා පෙන්නන්නේ. අයිබ්‍රව්ස් වලට ගාය වුණාට කමක් නැහැ. මේකේ සැර දෙයක් නැහැ එච්චර. කිහිලි කඩු වෙලා තියෙනවා නම් කිහිලි වලත් ගන්න. අත්වල දාලා ඉවර වෙලා. මේ වගේ ඇඟිලි වල ඉඳලම ඇඟිලි කරු පිටල්ල සේරෙන්ම මේ පැක් එක දාන්න. මූණ සූදු වෙලා අතපය කඩුනොත් කැතයි. මේකෙන් අත් දෙකත් හොඳටම පාට වැටෙනවා. ෆෙයා වෙනවා. මේ වගේ උඩ අතට ආලේප කරන්න. මේ වැලමිටි හොඳට ගන්න. මොකද වැලමිට යට කළුයි ගොඩක් දෙනින්කේ ඒ මැකිලා යනවා මේ ක්‍රීම් එක ටික දවසක් දානකොට. හොඳට පල්ප් එකක් වගේ දාන්න. මේක ගෙදර ඉඳන් කරනකොට මේ වගේ ඇඟ විවෘත වුණ ඇඳුමක් අඳින්න තමයි හොඳ. ඒක නිසයි මම මේ වගේ ඇඳුමක් ඇඳගත්තේ. බෙල්ලේ හැමතැනම ගා ගන්න ඕන නිසා. තියෙන්නේ බෙල්ලත් කළු පහ වෙලා තියෙනවා ටිකක්. ඒවත් මැකිනවා මේක ගාපුවා. දැන් මම මූණ, බෙල්ල, ඇඟිලි, අත් දෙක සහ කිහිලි වල ගෑවා. මෙහෙම විනාඩි 20ක් ඉන්නවා. ඉඳලා තමයි මම ඕගලන්ට මේක එන් කරලා පෙන්නන්නේ ඊළඟ කොටසේ. ඔන්න මම දැන් මේ නයිෆ් එකෙන් තමයි මේක ඉවත් කරන්නේ. දැන් මම මේක ස්පොන්ජ් එකකින් අයින් කරනවා. ඉතින් විනාඩි 20 මං ඉඳලා ඉවරයි. දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලාම ඔයගලන්ට පෙන්නන්න. ඔන්න දැන් මූණ, බෙල්ල, අත් දෙක ඔක්කොම වොෂ් කරලා ආවේ. බලන්න මූණේ වෙනස. කිසිම මේකප් එකක් නැහැ. වතුරත් එක්කමයි මේ ඉන්නේ. ඉතින් අපි මේකත් පිහදලා බලමු.
ඉතින් මම හිතනවා ඔයගලන්ට ලොකු වෙනසක් මගේ මූණේ පේනවා කියලා. හිතන්න මේ එක දවසක් කරලා. සුමානෙට දවස් 2ක් හරි කරනවා නම් කොයි වගේ පෙනුමක් එයිද කියලා හිතා ගන්න පුළුවන් නේද? ඒ ප්‍රමාණයෙන් ගොඩක් ක්‍රීම් මිතුණා. ඉතින් මම සුරක්ෂිතව තියාගෙන වීදුරු බෝතලයක දාගත්තා. මට මේක සුමාන 2-3ක්ම ගන්න පුළුවන්. වතුර මිශ්‍ර කරලා නැහැ. අනිත් එක වීදුරු බෝතලයක තියෙන්නේ. ඕගොල්ලෝ බය නැතුව නිවාඩු දවසක මේක හදාගෙන පුළුවන් වෙලාවට සුමානෙට දෙසරයක් හරි මූණේ ගාන්න. රැට නිදා ගන්න කලින් ගන්නවා නම් ගාලා මූණ හොඳට හොදලා නිදා ගන්න. උදේට බලන්න කොහොමද මූණ කියලා ඔයගලන්ට දැනේවි ලොකු වෙනසක්. ඉතින් සුපුරුදු පරිදි නැවතත් මම ඔයගලගෙන් ඉල්ලා සිටින්නේ මේ තාක්කල් මට ඔයගලගේ subscribe එක නොලැබී තියෙනවා පමණක් subscribe කරලා bell icon එක click කරලා like එකකුත් දාලා යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මේ වගේ ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් මූණ පැහැපත් කරන වීඩියෝ කීපයක් මම ඉදිරියේදී ඔයගලන්ට අරගෙන එනවා. අදට සමුගන්න. Thank you.